ආයුබෝවන් සුබ දවසක් මංගල මිනිමුතු ජෝතිෂ නාලිකාව තුළින් මම අද කතා කරන්නේ 2026 මාර්තු මාසයේ දෙවනිදා සිදුවෙන ඉතාමත්ම සුවිශේෂී ග්‍රහ මාරුවක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි. 26 මාර්තු මාසයේ දෙවනිදා සිකුරු ග්‍රහතුමිය එහෙම නැත්නම් ග්‍රහලෝකයේ මනාලිය සතුට සෞභාග්‍ය සැප සම්පත් උදා කර දෙන ග්‍රහතුමිය තමන්ට උච්ච රාශියක් වන මීන රාශියේ ගමන් ආරම්භ කරනවා. මෙය හරියටම තියෙන්නේ 25 වෙනිදා වෙනකම් විතරයි. මාර්තු 25 වෙනිදා වෙනකම් විතරයි. ඉතින් මේ සිකුරු මීන රාශියේ උච්ච වෙන්නේ බොහොම ටික කාලයයි. මේ කාලය තුල ඔබගේ බලාපොරොත්තු උත්සාහයන් මල්පල ගන්නව ගන්නට වඩාත් කැපවීමෙන් කටයුතු කරන්න කියලා මම මතක් කරනවා. විශේෂයෙන් මීන ලග්නය. මීන ලග්නය ඔබගේ ලග්නයට සිකුරුවේම ඊ타මත්ම සුබදායි කාල පරිච්ඡේදයක් වෙනවා. ලග්නේ සිකුරු බලවත් වෙනවා කියන්නේ මීන ලග්නේ යෝගකාරකයි. සිතේ සතුට සෞභාග්‍ය විශේෂයෙන් මුහුණේ පැහැ වෙනස් වීම ඒ වගේම සිතේ ප්‍රභාස්වර ගතිය ඇතිවීම සිත පිරිසිදු වීම විශේෂයෙන් හිසෙහි තිබුණු ආබාධ ඉවත් වීම ඒ වගේම තමන්ගේ මුහුණේ ප්‍රසන්න බව ඇතිවීම සිකුරු කියන සෞම්‍ය ග්‍රහයෙක්. එතකොට ඒ වගේම අනෙක් කාරණාව තමයි තමන්ගේ ඒ බලාපොරොත්තු සිතැඟි ඉටුවීමේ කාල පරිච්ඡේදයක් ඇති වෙනවා. ඒ වගේම දෙවැන්න වන කුම්භ රාශියේ මීනේ දෙවැන්න වන කුම්භ රාශියේ සිකුරු බලවත් වීම ඊ타මත්ම සුබදායි. ඒ වගේම විශේෂයෙන් ධන සම්පත් ලැබීමේ අවස්ථාවක් වෙනවා. තමන්ට નિરાයාසයෙන් ධනෙ ලැබීමේ මාර්ගයක් උදාවන කාල පරිච්ඡේදයක් වෙනවා. විශේෂයෙන් සහකාරයාගේ හෝ සහකාරියගේ ධනෙ ලැබීමේ සුවිශේෂී අවස්ථාවක් උදා කරනවා. ඒ වගේම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මේ කාල පරිච්ඡේදය තුළ විවාහ අපේක්ෂක කුම්භ ලග්න හිමියන්ට යහපත් විවාහ විශේෂයෙන් ධනවත් අය ලැබීමේ වාග්ය උදාවන කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ වගේම මේ තුන්වෙනි භාවයේ හතරවෙනි භාවය විශේෂයෙන් පස්වෙනි භාවය ඒ වගේම හත්වෙනි භාවය සිකුරු බලවත් වන ලග්න හිමියන්ට ඊ타මත්ම සුබඵල ජීවිතේ සුබඵල අත්කර දෙන සුළු කාලයක් වෙන මෙන්න මේ සුළු කාලය තුල උත්සාහවන්ත වෙලා තමන්ගේ ලග්නේ කුමක්ද තමන්ගේ සිකුරු උප්පත්ති කේන්දරේ ඉන්නේ මොන භාවයේද කියන එක අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් බොහෝසේ පල නෙලාගත හැකි වෙනවා. විශේෂයෙන් 7 වෙන්නේ 11 වෙන්නේ සිකුරු බලවත් වෙනවා. විශේෂයෙන් 9 වෙන්නේ පුණ්‍ය ස්ථානයේ සිකුරු බලවත්ලා ඉන්න උපත්ති කේන්දරයේ බලවත් ඉන්න ලග්න හිමියන්ට මේ ඊ타මත්ම සුවිශේෂී ගන්න. මෙන්න මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම මතක් කරනවා. සියලු දරණු තෙරුවන් සරණයි.